ආයු බොහෝ වේවා. ඉතින් මණික් යාළුවෝ සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා SL ගගන බ්‍රෝ YouTube නාලිකාවට. අදත් ඔයාලට මම සුපිරි වීඩියෝ එකක් අරගෙන ආවා ඉල්ලංගල් සම්බන්ධව. ඉතින් ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ හොඳ ඉල්ලංගල්. මේවට කියනවා නමක්. මේවට කියනවා බැලවාන ගල් කියලා. බැලවාන ඉල්ලංගල්. මේවා මණික් ඉල්ලමක තියෙනවා නම් ඉල්ලම් පාරක තියෙනවා නම් තත්වයෙන් උසස් ගුණාත්මක භාවයෙන් වැඩි හොඳ මණික් ගල් තමයි හම්බ වෙන්නේ. ඒ වගේම ඝන සැරයට මණික් තියෙනවා මේ ඉල්ලමේ. මේ තියෙන මේ මිරිස් ගල් වගේ මේවා ඇවිල්ලා මේ කවුරු කපලා මේ හැඩ කරපු ඒවා නෙමෙයි. මේවා ස්වභාවික පිහිටීමට හම්බ වෙන ගල්. මේ මේක ඇවිල්ලා තව ලොකු ගලක් මේක මේ. ඉතින් උස්සන්න නම් බෑ. මේ වට්ට බරයි මේවා. මේ තමයි බැලවාන. හරි බරයි. දැන් මේ පොඩි ගල වුණත් මාර බරක් තියෙන්නේ. මේ ගල. ඉතින් මේ ගල් තියෙනවා නම් එතන අනිවාර්යෙන් හොඳටම මණිකුත් තියෙනවා. ඒ වගේම තමයි ගුණාත්මක භාවයෙන් වැඩි හොඳ පාට තියෙන හොද්ද ගල් තමයි හම්බ වෙන්නේ. මේ ගල් තියෙනවා නම් මේවා ඇවිල්ලා මේ පොඩ පිහදලා බලනකොට මේ තෙල් ගාලා වගේ ලස්සනට පැහැදිලිව තියෙනවා මේ ගල්. හරි බරයි මේ. මේවා තමයි හොඳම බැලවාන ගල්. හොඳම ඉල්ලමේ තමයි මේවා තියෙන්නේ. කැඩෙන්නෙත් නෑ. පට්ට හරියයි. ඉතින් මේවා ගොඩක් දුරට ගොඩ ඉල්ලම් වල උඩම තියෙන ඉල්ලම් වල නම් හම්බ වෙන්නේ නෑ. මේවා හම්බ වෙන්නේ ඇවිල්ලා ටිකක් ජඹුරට තියෙන ඉල්ලම් වල තමයි. උඩින්ම නෑ මේවා. මොකද මණිකුත් ගුණාත්මක භාවයෙන් වැඩි හොඳ මණික් හම්බ වෙන්නේ ඇවිල්ලා ජඹුරු ඉල්ලමේ. ගොඩ ඉල්ලමේ තමයි ඔය මල ජරාව හම්බ වෙන්නේ. කට්ට කොට්ටර යටක් තියෙනවා. යට ඉල්ලමේ තියෙනවා නැත්තේ නෑ. ගොඩක් අර අපිරිසුදු ගල් පළුදු දෝෂ වැඩි ඒ ගල් තමයි උඩින්ම තියෙන්නේ. හොඳ ගල් යට ජඹුරු ඉල්ලමේ තමයි තියෙන්නේ. ඉතින් ජඹුරට බහිනවා නම් හයි කරගෙන බහින්න ඕනේ. හයි කරගෙන බැස්සොත් ඉතින් ගොඩ තමයි. ඉතින් මේ වරදින්නේ ඉල්ලම හම්බුනොත්. සමහර ඒවා ඉතින් ඉල්ලම බැස්සට ඉල්ලමත් නැතුව එන අවස්ථා තියෙනවා. සමහර අය ඉතින් ඔය පාරුවට සුද්ධ කරලා පාරුව යට කඩන්නේ. නමුත් පාරුව යටත් ඉල්ලම් පිහිටනවා. පාරුව යට කඩන්න ලේසි නෑ. පාරුව යට තමයි හොඳම ඉල්ලම් තියෙන්නේ. පාරුව උඩින් තියෙන්නේ ඇවිල්ලා සාමාන්‍ය මට්ටමට ටිකක් ඔය වලවල් සෙට් වෙන තැන් වල බහැපු ඉල්ලම් තියෙනවා. අන්න ඒ වගේ හොඳ මණික් ගල් තියෙනවා. නමුත් පාරුව යටින් තියෙනවා ඉල්ලම. ඒක ඉතින් මම දන්න හින්දා කියන්නේ පාරුව යට ඉල්ලම් තියෙනවා. සමහර අය පාරුව කඩන්නේ. පාරුව කඩන්න බෑ. පට්ට හයියයි. ආයෙ ඉතින් ලේසි නෑ පාරුව කඩන එක. ගොඩක් දුරට ඔය ගංගා ආශ්‍රිතව තමයි පාරු ගල තියෙන්නේ. ඒ කියන්නේ ගංගාවේ යට අඩියේ පතුල තියෙන පාරු ගල. අන්නේ පාරු ගල තමා යටට කඩාගෙන යන්න ඕනේ. අන්න ඒකේ තමයි හොද්ද මණික් පිහිටන්නේ. දැන් රත්තරන් තියෙන්නේ පාරුවට ඇලවිලානේ. ඒකට රත්තරන් සාමාන්‍යයෙන් පොළව ඇතුලේ හැදෙන්නේ ඇවිල්ලා ලාවත් එක්ක මිශ්‍ර වෙලානේ රත්තරන් උඩට එන්නේ. ඒ ඇවිල්ලා රත්තරන් වෙනම වෙන් වෙනවනේ. ඒකට පාරුවෙත් රත්තරන් තියෙන. පාරුවේ ගලෙත් තියෙනවා රත්තරන්. නමුත් වැඩිපුරම රත්තරන් තියෙනවා පාරුවේ යට තියෙන ඉල්ලමේ. පාරුව යට කඩාගෙන ගියොත් ඉතින් ගොඩ කඩාගෙන ගියපු මිනිස්සු ගොඩ ගිහිල්ලත් ඉන්නවා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් යම්කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා.
මේවට නැවතත් මම කියන්නම් මේවට කියන්නේ බැලවාන ගල්. මේ බැලවාන ගල් කියලා තමයි කියන්නේ. එහෙමනම් ඉතින් පොඩි try එකක් දීලා බලන්න. ඉතින් ගොඩ අතපත ගන්න කට්ටියට නම් ඉතින් මේවා හම්බ වෙන්නේ නැහැ. ඔය ගංගාසිතව පතල් අරෙන්ෙන් බයින කට්ටියට නම් මේවා හම්බ වෙනවා. මොකද ගංගාසිතව තියෙනවා මේක. පාරුවට සෙට් වෙන ඉල්ලමේ තමයි බැලවාන ගල් හම්බ වෙන්නේ ගොඩක් දුරට. ගොඩ ඉල්ලන් වල නම් නැහැ. ඉතින් try එකක් දීලා බලන්න. මේ ගල් තියෙනවා නම් ඉතින් උඩ සුපිරි පැහැදිලි ගල් තමයි හම්බ වෙන්නේ. ඒ වගේම තමයි පාට. හැබැයි ඉතින් පාට පොඩ්ඩක් වෙනසක් තියෙනවා ප්‍රදේශයෙන් ප්‍රදේශයට. ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනසක් තියෙනවා. හොඳ පාට තියෙන ගල් හම්බ වෙන ඔය කළුගඟ ඇලහැර බකමූණ ඔය ලයින් එකේ තියෙන හොඳ පාට තියෙන ගල්. ඊට අමතරව හැලි ගොඩෙන් එනවා කළුගඟ. අන්න ඒ ලයින් එකේ හොඳ ගල් තියෙනවා. කොහොමත් ගංගාවල තියෙන හම්බ වෙන ගල් හොඳ පාට තියෙන ගල් තමයි හම්බ වෙන්නේ. ගංගා පතුලේ. ඒ කියන්නේ පාරුවට ඇලවිලා තමයි තියෙන්නේ ඉල්ලම. අන්නේ ඉල්ලමේ තමයි හොඳ ගල් පිහිටන්නේ. හොඳ පාට තියෙන ගුණාත්මක භාවයෙන් වැඩි සුපිරිම ගල්. සල්ලි ගන්න පුළුවන් ගල්. අතර දැනෙන්න සල්ලියක් ගන්න පුළුවන් ඔය පාරුවත් එක්ක ඇලවිලා තියෙන ඉල්ලමේ මැණික් හම්බුනොත්. මැණික් හම්බුනොත් නේ ඉල්ලම හම්බුණා නම් ඇති ඈ. ඉල්ලම හම්බුණා නම් ඉතින් බඩු තමයි. ඉතින් දෙකක් නෑ මැණික් තමයි. ඉන්නකෝ ඔයාලට මම මේකේ පොඩි කෑල්ලක් කඩලා පෙන්නන්න. වැඩෙන්නෙත් නෑ පට්ට හයියයි මේක. ඕන ඔය විදිහට තමයි කැඩුවම දිස්සෙන්නේ මේ බැලවාන ගල්. මේ වගේ බොහෝ වෙලාවල් වලට මේ වගේ මේ ගල් කුඩු කරලා බැලුවොත් මේ වගේ රත්තරන් තියෙනවා. බොහෝ වෙලාවල් වලට මේකේ පැල්ලම් හිටිනවා රත්තරන්. ඒවා ඉතින් කඩලා පවුඩර් වෙන්නම කඩලා කුඩු කරන්න ඕන. කියන පවුඩර් කරගන්න ඕන. පවුඩර් කරලා ගෝල්ඩ් පෑන් එකකට වගේ දාලා ගැරුවා නම් මේ වගේ රත්තරන් තියෙනවා. කොහොමද? ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් වැදගත් නම් දෙයක් දැනගත්තා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. තවත් ඉස්සරහට වීඩියෝස් හොඳ ඒවාම මම අරගෙන එනවා. ඉතින් ඒවා ඔයාලට බලන්න පුළුවන්. මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගත්තොත්. එහෙමනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්නම්. ගිහින් එන්නම්. සියලු දෙනාටම ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි.